ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ ඔයාලා දන්නා මේ වෙද්දි ලංකාවේ QR ක්‍රමය නැවතත් ක්‍රියාත්මක වෙනවා වලට තෙල් ගන්නවා නම් ඉතින් ඔයාලා දන්නා 2022 ත් මෙන්න මේ විදිහට අපි QR හැදුවා. ඉතින් පෙබරවාරි 15 වෙනිදා ඉඳන් QR ක්‍රමයට තමයි ලංකාවේ තෙල් දෙනවා කියලා නිවුස් වල අපිට බලා ගන්න පුළුවන් වුණේ. මම අද වීඩියෝ එක කියලා දෙනවා ඔයාගේ ෆෝන් එකෙන්ම කොහොමද QR කෝඩ් එකක් දාගන්න කියලා. ඒ වගේම ඔයා 2022 QR කෝඩ් හදලා තිබ්බ කෙනෙක් නම් ඒ QR කෝඩ් එක අපිට නැවත ගන්න පුළුවන් account හදලා දෙන්න ඕනේ නැහැ. ඉතින් මේක නම් මේ වීඩියෝ එක කතා කරනවා. මේ channel එක subscribe කරන්න ගියක් ඉන්නවා නම් channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම යනවා මගේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකට. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕනම වෙබ් බ්‍රවුසර් එකක් මේකට යූස් කරන්න පුළුවන්. මම යනවා මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසර් එකට. ඉතින් සර්ච් කරගන්නවා fuelfast.gov.lk කියලා. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මේ වීඩියෝ එකේදී මේ වීඩියෝ එකේ ඩිස්ප්ලේ එකේ උඩ දාලා තියෙනවා. ඔයාලට මේ වෙබ්සයිට් එකට මෙහෙම යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගියට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට පස්සේ මෙතන උඩම බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි සිංහල තමිල් කියන ලැන්ග්වේජ් තුනම තියෙනවා. මෙතෙන් ඔයාලට කැමති ලැන්ග්වේජ් එකක් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන වෙහිකල් කියන එකට අපි බලා ගන්න පුළුවන්. වෙහිකල් රෙජිස්ට්‍රේෂන් සහ වෙහිකල් ලොජිස්ටික්ස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඔයාලට පල්ලෙන් බලා ගන්න පුළුවන් කොළ පාට මේ වගේ කොටුවක එකක් දාලා තියෙනවා. ඔබගේ වාහන හිමිකම් හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් පෙර භාවිත කළ QR කේසිය තවදුරටත් වළංගු වේ කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔය 2022 QR කෝඩ් එකක් හදුවා නම් ඒ හදපු QR කෝඩ් එකට අදාළ වාහනේට ඔයාගාව තියෙනවා නම් ඒ වගේම ඒ හදපු ෆෝන් නම්බර් එකත් ඔයාගාව තියෙනවා නම් ඔයාලට ඒ QR කෝඩ් එකම ආයෙ නැවත ගන්න පුළුවන්. account එකක් හද ඉන්න ඕනේ නැහැ. මම කියලා දෙන්නත් කොහොමද. මුලින්ම ඔයා 2022 හදපු කෙනෙක් නම් ඒ QR කෝඩ් එකම ගන්න කියලා පරණ QR කෝඩ් එකම නැවත ගන්න කියලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් vehicle login කියලා එකක් තියෙනවා. මම දැන් මෙන්න මේ vehicle login කියන එකට යනවා. හරි. මෙතන ගියට පස්සේ මෙතන අපිට පෙන්නනවා මොබයිල් අංකය. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක තමයි මෙතන දෙන්න ඕනේ. මම දැන් මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක දෙනවා. මොකද මම 2022 දී QR කෝඩ් එකක් හැදුවා මේ ෆෝන් නම්බර් එක තමයි ඒ වාහනේමයි මං ගාව තියෙන නිසා අපි දැන් ෆෝන් නම්බර් එක මෙතන දෙමු. ෆෝන් නම්බර් එක ටයිප් කරගෙන මෙතන පල්ලෙහා තියෙනවා OTP අංකය එවන්න කියලා. මම දැන් මේක උඩ ටච් කරගන්නවා. හරි. මේක උඩ ටච් කරලා පස්සේ ඔයාගේ ෆෝන් එකට 1919 කියන නම්බර් එකෙන් මැසේජ් එකක් එනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. fuel pass one time validation OTP code එක. මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන්. ඉලක්කම් 6ක අංකයක් තියෙනවා. මේ අංකය තමයි අපි අතන ටයිප් කරගන්න ඕනේ. මම දැන් මේ අංකෙ මෙතනට දා ගන්නවා. හරි මේ විදිහට අංක දාගෙන මේ ඇතුල් වන කෙනෙකුට ටච් කරගන්න. හරි. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මගේ QR කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මෙතන උඩ බලා ගන්න පුළුවන් වාහනේ අංකය සහ QR කෝඩ් එක. ඉතින් කලින් QR කෝඩ් හදලා තිබ්බාට අලුතෙන් account හදන්න ඕනේ මේ විදිහට. පරණ QR කෝඩ් එකම ගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මෙතනට බලා ගන්න පුළුවන් QR එක ඩවුන්ලෝඩ් කරන්න කියලා තියෙනවා. ඒ වගේම තව දෙයක් කියනවා නම් මෙතන පළවෙනිම වට බලා ගන්න පුළුවන්. අපි සදා සුසුම්ලත කෝටාව ලීටර් 5යි දෙන්නේ. මෙතන අපිට තෙල් ගැහුවා නම් ඉතිරි ගාන පෙන්නනවා. ඒ වගේම නැවත සක්සන දෙන්නේ කියලා මෙතන 3.18 කියලා පෙන්නනවා කියන්නේ. අපි එකට ලීටර් 5යි දෙන්නේ. ඔයා ලීටර් දෙකක් ගෙරුවා නම් මේ පහින් දෙකක් කඩලා 3ක් තමයි මෙතන පෙන්නන්නේ. මේ විදිහට ඔයාලට මෙතනින් විස්තරය බලා ගන්න පුළුවන්. හරි අපි බලමු දැන් කොහොමද QR එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මෙතන QR එක ඩවුන්ලෝඩ් කරන්න කෙනෙකුට මම ටච් කරගන්නවා. හරි ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් කෙනෙකුට ටච් කරලා පස්සේ ඔයාගේ ෆෝන් එකට QR එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි 2022 දී QR හදපෑට ඔයාගේ පරණ QR කෝඩ් එකම ගන්න පුළුවන්. මේ වීඩියෝ කතා කරනවා කොහොමද අලුතෙන්ම QR කෝඩ් එකක් ඔයාගේ ෆෝන් එකෙන් ඔයාගේ බයික් එකට අලුතෙන්ම හදාගන්න කොහොමද කියලාම ඊළඟ වීඩියෝ එකෙන් අරන් ඉන්න. ඉතින් වීඩියෝ එක නොදන්නාවට බලන්න ඉවර වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගත්තොත් ඔයාලට අලුතෙන් දාන වීඩියෝස් notification එක විතර ගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.